දඬුවම් දීම සඳහා යම ලොවට අධිපති යම රජාණනි සැපත් කරසේක. අද ඉන්නව රජතුමනි ලංකාව කියන දේශයෙන් ආව මරු බඩු ටිකක්. පළමු නරයා කද? නඩු අංක 1 පළමු නරයා මෙහෙවර. කොන්න සෙට් එකක් නම් ඉන්නවා කතාවක් පැවතුනම ඡන්ද ටිකක් දාගත්තා. නෝනාවඩි මහත්වනි මහත්වන නැති නෝනාවඩි නෝනාවඩි නැති මහත්වනි මේ සැරේ සහන බඩු ගෙන්නලා දීලා තියෙන්නේ ඔයාලට දෙන්න. පිට කන 100ට චුයින්ගම් දෙනවා. චුයින්ගම් කරන මල්ලි අල්පංගිලාට පිට දෙනවා. ඔයාලා දන්නවනේ අපි තමයි ආ දෙරියන් දුන්නේ නෝ යන්න හරි ලෝක බලන්න ඉන්න. එහෙනම් මීටින් එකක් ගන්න ඕනේ. පුරෝහිත මොකද්ද මේ බඩදරි නරයා? මේ ඉන්න රජතුමනි ලංකාව කියන දේශේ ඇමති නරේ. ඒ රජෙක් කියලා හිතන් ඉන්න එක ඒ දන්නවනේ. එහෙමද? මු මොනවා කරලාද මේ ආවේ? පළවෙනි කාරණාව රජතුමනි. මිනිස්සුන්ට බොරු පොරොන්දු දීලා. පාරවල් හදනවා කියලා. මල්ලි සුටකින්ද? පාරවල් හදනවා කියලා. පාරවල් නැතත් ප්‍රොමිස් ගහලා කැලේ අස්සේ රිංග. නිදන් හාරලා. ආල බෙහෙත් දෙන්නලා. කරේ මිනිස්සුන්ව මැරෙන්න අරලා. බොරුව. අප කියනවා නම් රජතුමනි ආයේ මු හොඳටම කරලා තියෙන්නේ. ඒ අමපල්ලා මේ මේකා ගිහින් ලෝදියකට දාපන්. බලකතෝගේ හැටිය අපායට ගාපු කැලෙන්ඩර් එක. මගේ මං උරේ හොඳ ජොබ් එකක් දෙන්න. යම උඹ එක හතර ගන්න යම. ජොබ් එකක් ඒත් කමන්න. ඔක්කෝ. යම්පල්ලා උයරද? එසේ නැතු. පුරෝහිත ඊළඟ නරයා කද? නඩු අංක 550. ඊළඟ නරයා මෙහෙවර. පුරෝහිත මේ ළඟේ මොනවා කරලාද මේ ආවේ? ඒ ඉතින් රජතුමනි පිට කොටුවෙන් 2000ට ක්‍රීම් අරන් 25000ට විකුණලා. ලංකාව කියන දේශේ සුදු වෙනවා නම් ඕන එකක් මූණේකට කාන්තාව වෙන්නවනේ. ඒ කාන්තාව මේ ක්‍රීම් මූණේ ගාලා 50ක්ම හොස්පිටල් 10ක්ම වලේ. ඒක බලපතලයි වගේ. ටික හොඳ ටික යම පාලා මේ නැටිච්ච ගිහින් එනකන් කටින් බලන්න. ඒ රජ්ජේ ඉන්න රයි කටුල බලන්න යන්න. කඩි බලයියා. ඒ ආපල්ලා මට මේ පෙන්නු රජතුමනි අපරාධ මටත් එන්න. සාවේකේ ලිස්ට් එක දාගන්න.
කවුද කියන්නේ? අප්පා තමයි පාතාලේ යලා. පාතාලේ ලොකුද? ලොකු ඉඳලා රජතුමනි උන්ට අපි උඩ ලිප්පා. පුරායිත ඊළඟ නරයක් එන නඩු අංක 1000 ඊළඟ නරය මෙහෙවර උන්නේ ඉතින් දැම්මේ නෑ බං. මේ අර බයිකේ හැප්පිච්ච ඩබලනේ කොහොමද ඒක දන්නේ? රොයිඩර් රුවන්සේ මාලියා මට අහන්න දෙන්න අවුලනේ වෙච්ච දේවල් ඉවරයි දැන් යම් බ්ලොක් අහන්න පොඩ්ඩක් මුන්දේ නේද අර ඉස්සලා එනගත්ත සද්දෙනුනේ. ඔව් රජතුමනි මුන් දෙන්න ගමු මුන් මොනවද ඒ කාලේ කරලා දෙන්නේ? මුන්නා රජතුමනි ඔහේ කාලකන් විදියට දවස ගත කරපේ එක එක මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි ඉතින් මුන් එක එක වැඩ දේව තමයි කරලා පුරායිත කියන්නේ බලන්න මොන්ට දෙන්න පුළුවන් දනවා. මුන් ඒ කාලේ එක එක මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න තියෙන්නේ අපි දීලා බලමු අපේ වගේ ටිකක් ඒ ආව බලන්න. ඒ මොන්ට අපේ වෙන ටිකක් දීලා බලන්න. ඔය හරි මේවට වදිනවද බං? උන්ට දුන්නද? ඉතින් රජතුමනි උන්ට වැදුනද? රජතුමනි හරි. වදින්න කලින් යන්න කිව්වා. මෙහෙන් ගියේ. පුරායිත ඊළඟ නරයක් එන නඩු අංක 1,50,000 ඊළඟ නරය මෙහෙවර ඒක තමයි බං කවදාවත් දැකලා නැහැ. ඒක නම් හරිම අන්ත පොඩ්ඩේ යන්නේ බං. අතන හොරන්නම් ඉන්නවා. පිළිලා හල වරේට වයිරවම හරෙන්න. බ්‍රෝ කොහෙද ඉන්නේ? එයාපො කියන්නේ කියවකෝ බලන්න. ඔයාලා ට්‍රිප් එකක් ගියානේ ඔව් ඔව්. බස් එකේ පිටිපස්ස සීට් එකේ වෙන්න තියන්න ඇත්තේ මේ වෙලේදී මත් වෙන දේවල් එහෙම පොඩ්ඩක් පාවිච්චි කරන්න ඇති වැඩි නෑ. චුට්ටක් විතර. මේ වෙලේදී බස් එක හැප්පුණා ඉතින් දැන් මොකද අපිට මොකද්ද කරන්න හදන්නේ? ඔයාලා මැරුණා දැන් ඔයාලා ඉන්නේ අපායේ දැන් ඔයාලට දඬුවම් දෙනවා ඒ බං දැන් අපිට දඬුවම් දෙන්න හදන්නේ. ඒක තමයි මේ අපි සින්දුවක් දාලා චිල් එකේ වුණා මේ අපායේ ඉන්නවා තින්න ඕන. යමයි සින්දුවක් දාලා ගමු නේද? ඒ මල්ලි මියුසික් මතයි මියුසික් දුන්නා. ගෑයි. එක්ක තව ටිකක් නටමු මියුසික් නන්දේ මාමේ අයියේ අක්කේ නංගියේ මල්ලි ඔයාලා නම් මේ වගේ වැඩ කරන්න බෑ අපි යනවා.